රේඩියෝ තරංග යනවා බ්ලූටූත් යනවා වයිෆයි හොට්ස්පොට් දාපෙවුම් මේවල ලයිට් පත්තු වෙනවා කැමරාවකින් අපිට පේන්නේ නැතිව පෙන්නලා හරියන්නේ නැහැ නේ කැමරාවකින් පේන එක ඒ විදිහට පේන්නේ ඕනේ අර ඔන්ලයින් ළමයි දැන් ගෙදර රිමෝට් හොයන්න යන්නේ නැහැ හරිද මේක අහගෙන ඉන්න බලලා යනවා ඕ ගලලා ඕ බලන්න රිමෝට් එකයි ෆෝන් එක ඇදලා එතනින් එහා පන්තිය නෑ අද රිමෝට් එකේ ලයිට් එක පත් වෙනවද බලනවා හරි මිනිස්සු අර දෙවිවරු වගේ පේන්නේ අර විද්‍යුත් චුම්බක තරංග එනවා එළියට උන්ගේ ඊතල වගේ හරි තව මොනවද විද්‍යුත් චුම්බක තරංග ඕගොල්ලෝ දන්න එක එක වර්ග තියෙනවා. ඒ ශක්තිය අඩු මේකේ ඉඳන් වැඩි මේකට වගේ කිව්වොත් විද්‍යුත් චුම්බක තරංග වල ශක්තිය අඩුම කට්ටිය තමයි රේඩියෝ තරංග කියන්නේ. එයාගේ ගොඩක් ශක්තිය අඩුයි. රේඩියෝ තරංග ටීවී තරංගත් ඒත් එක්කම ඊට චූට්ටක් ශක්තිය වැඩි ටීවී තරංග වල. සංඛ්‍යාතේ නැත්නම් ශක්තිය අඩුම කට්ටිය ඒගොල්ලෝ. රේඩියෝ තරංග ටීවී තරංග. ඒවා. එතකොට ඊට පස්සේ තියෙනවා ඉන්ෆ්‍රාරෙඩ්. අදෝරක්ත කිරණ ඉන්ෆ්‍රාරෙඩ් කියලා තියෙනවා. අදෝරක්ත කිරණ ගොඩට වැටෙනවා එකක් තාපය. දැන් ඉරේ ඉඳන් පෘථිවියට තාපය එන්නේ අදෝරක්ත කිරණ විදිහට. ඒක ඒ කියන්නේ එකත් විද්‍යුත් චුම්බක තරංග ආකෘතියකින් එන්නේ. තව තියෙනවා ඉන්ෆ්‍රාරෙඩ් භාවිතා වෙනවා මේවට. අර රිමෝට් කන්ට්‍රෝල් තියෙන රිමෝට් කියන ටීවී රිමෝට්, AC රිමෝට්, ප්‍රොජෙක්ටර්ස් වල රිමෝට් නම රිමෝට් තියෙන. ඔය ගොඩක් රිමෝට් වල ඉස්සරහ තියෙනනේ පොඩි නිකන් LED බල්බ් එකක් වගේ එකක්. මොකටද තියෙනවද මන් දන්නේ ඒක පත්තු වෙන්නෙත් නැහැ නේ. ඒ කියන්නේ බටන වල බලනවත් ඒක පත්තු වෙනවද කියලා. ඒක ගොඩක් වෙලා පත්තු වෙන්නෙත් නැහැ. සමහරක් ඒවල ලාවට රතු පාටක් පේනවා සමහරක් ඒවා මුගුම්ම පේන්නේ නැහැ. හැබැයි ඔක කැමරාවකට අල්ලලා ෆෝන් එකේ කැමරාවට අල්ලලා ඒ බටන්ස් ඔබලා බලන්න ඒ ලයිට් එක පත් වෙනවා පෙනෙයි. හරි. ඒකට හේතුව ෆෝන් වල කැමරා වලින් ඉන්ෆ්‍රාරෙඩ් කැප්චර් කරලා අපිට පෙන්වනවා රතු පාටින් වගේ. එයාට ඉන්ෆ්‍රාරෙඩ් අල්ල ගන්න පුළුවන් ෆෝන් එකේ කැමරා එකට. මේ ඊට පස්සේ ආයක විසිබල් එකට හරවලා අපිට පෙන්වනවා. ඒක පොඩි අවුලක් ඊවන කැමරාස් වල එහෙම වෙනවා. හරි. කැමරාවකින් අපිට පේන්නේ නැතිව පෙන්නලා හරියන්නේ නැහැ නේ. කැමරාවකින් පේන එක ඒ විදිහට පේන්නේ ඕනේ. හරි. ඒවට කැමරාස් වලට ඒ හදලා තියෙන ටෙක්නොලොජි එකත් එක්ක අර යාලා ටිකක් ඉතින් වැඩිපුර දෙයක් ගන්නනේ බලන්නේ පුළුවන් තරම් ඩීටේල්ස් වැඩි කරගන්නනේ බලන්නේ. ඒතර ඉන්ෆ්‍රාරෙඩ් උත් ඒගොල්ලන්ට කැප්චර් වෙනවා. ඒතර ඒකේ ප්‍රතිඵලයක් විතර ඕගොල්ලන්ට කැමරා එකට තියලා අර මේ රිමෝට් එකේ ලයිට් එක බැලුවොත් එහෙම පත් වෙනවා කියලා පෙනෙයි. මීටර් කරලා බලන්න. හරි. ඔන්ලයින් ළමයි දැන් ගෙදර රිමෝට් හොයන්න යන්නේ නැහැ. හරිද මේක අහගෙන ඉන්න බලලා යනවා ඕ ගලලා ඕ බලන්න රිමෝට් එකයි ෆෝන් එක ඇදලා එතනින් එහා පන්තිය නෑ අද රිමෝට් එකේ ලයිට් එක පත් වෙනවද බලනවා හරි ඒතර ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ ඒක මේ තව ගොඩාක් තියෙනවා දැන් මේ අපි පොදුවේ කතා කරන්නේ නැති වුණාට Wi-Fi Bluetooth ඔක්කොම මේ විද්‍යුත් චුම්බක තරංග තමයි ඒ හින්දා තමයි ජීවත් වෙන්නේ අපි අතර එහෙම බලව මේ කියන්නේ Wi-Fi එහෙම නැතුව Bluetooth නැතුව මොකුත් ෆයිල් එකක් ෂෙයා කරගන්න විදියක් නැහැ මයික්‍රෝවේව් කියලා જાතියක් නැහැ රේඩියෝ නැහැ ටීවී නැහැ අනේ මන් දන්නේ මොනවද වයිතුරු දෘශ්‍ය ආලෝකේ නැහැ ගොඩක් විද්‍යුත් චුම්බක තරංග නැත්තද අපි නැහැ ඉතින් කෙලින්ම තාපය නැහැ ඉරේ ඉඳන් මෙහෙට මොකුත් එන්නේ නැහැ ඒ කියන්නේ ආලෝකෙ එන්නේ නැහැ තාපය එන්නේ නැහැ මොකුත් නැහැ ඉතින් ඉතුරු වෙන්නේ දෙයක් නැහැ නේද? ඒකට විද්‍යුත් චුම්බක තරංග තියෙන්නේ නැද? කියන්නේ මේ හැමදැනම විද්‍යුත් චුම්බක තරංග පිරලා තියෙන්නේ. ඉතින් වැඩි ඕනේ නැහැ නේ. ලයිට් දාලා කියන්නේ මෙහෙමනේ. හරි. ලයිට් විතරක් නෙවෙයි. කියන්නේ මේ විද්‍යුත් චුම්බක තරංග පෙවුනොත් එහෙම මලකලියක් වෙයි. රේඩියෝ තරංග යනවා, බ්ලූටූත් යනවා, වයිෆයි හොට්ස්පොට් දාපෙවුම් මේවල ලයිට් පත්තු වෙනවා. පුදුම කිරණ ගොඩක් මේ හැමතැනම තියෙන්නේ නැටද? හිතන්නකෝ තාපය කියන්නේ අපේ ඇඟෙන් නිරන්තරයෙන් තාපය පිටරනවා ඒවා විකිරණ විදිහට යනවා නිකන් මිනිස්සු අර දෙවිවරු වගේ පේන්නේ අර විද්‍යුත් චුම්බක තරංග එනවා එළියට උන්ගේ ඊතල වගේ අර ඒ හොඳ වෙලාවට පේන්නේ නැත්තේ මේ ඔයාට හරි ඒතර විද්‍යුත් චුම්බක තරංග කියන්නේ එච්චරට අපි හිතන්නේ නැති වුණාට මාරම විදිහට අපිත් එක්ක ඉන්ටර්කනෙක්ටඩ් ඒවා නැතුව එහෙම ජීවයක් කියලා එකක් තියා මොකුත්ම එහෙම බලාපොරොත්තු වෙන්න බෑ සෑහෙන දේවල් ඒක මත ඩිපෙන්ඩ් වෙන්නේ හරි කොහොම හරි ඒතර ඒකත් එක්ක විද්‍යුත් චුම්බක තරංගවල ගොඩක් සුලභතාවයක් තියෙනවා කියන එකයි අනිත් පැත්තට මේ විද්‍යුත් චුම්බක තරංග කියන ඒවා අර මාධ්‍යයක් නැතුව යනවා කියන එකයි කියන අයිඩියා එකක් ඕගලන්ට තියෙන්න ඕන